මම ගාමිනි. මරන්න හිතන්නේ ඇමිනි. අයුක්තිය අසාධාරණේ රජ කරන ලෝකේ යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මම. අපි මල්ලි මගේ ඉතින් ඔය ලොකු ලොකු කතා නෑනේ. මං ඉතින් පුංචි බණ්ඩනේ. මගේ නම ශානුක. කාටවත් කරදරයක් නැතුව ඉන්න කොල්ලෙක් මම. මගේ නම නුවා. මම කැමති නෑ මගේ දේවල්වලට කවුරුත් ඇඟිලි ගන්න. කවුරු හරි ඇඟිලි ගැහුවොත් උට ගේමක් දෙනකම් මට නිින්ද යන්නේ නෑ. ඒ වගේ වැඩක් නෑ. යමන්කෝ කඩවණ්ඩිය පැත්තට. අපි මල්ලි අපි යනවා. වදම කාටත් දන්න එන්න හදන්නේ. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕන ෂේප් එක යන්න ඕන. අර එන්න බඩු කෑල්ල. අන්දියේ කඩෙන් ආප්ප දෙකු කාලම අටවාගෙන හිටකෝ. වාත්‍යා ඔය තමයි ලහිලහි යන්නේ. අත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. ඒකද අප්පච්චිගේ පාරාගේ පාර හරස් කරගෙන ඉන්නේ. විකාර කරන්න තෝ පාඩුවේ යන්න දීපන්. පාඩුවෙන්න තිබ්බා. ඔබ පාඩු හිටියනා. මොකද්ද උඹගේ ප්‍රශ්නේ? බබගේ දෝනිට ටොක් කරලා තියෙනවා. උඹගේ දෝනි මොන දෝනිද? ඔබ බබාද? හොඳ ඉතින් අතහැරපන්. අම්මට සිහි වලියක් නේද? පුංචි බණ්ඩයා අතනර පොඩි උන් දෙන්නේ කෙල ගන්නව නේද? අපේ අප්පු අපේ මල්ලි අපේ මල්ලි මේක තිරින්ග වැඩි මන්. අපේ මල්ලි ඒයි දැන් ඕක නවත්තපන්. දැන් මහන්සිත් ඇතිනේ. නෑ අයියේ. මෙන්න මම කෙල්ල ටෝක් කරා. කෙල්ලෙක්ගේ සීන් එකක්ද? උඹගේ කෙල්ල වෙන්නේ කොහමද? උඹගේ නම ගහලා තිබ්බද? තමනන් ගහලා නෑ. හැබැයි මං ඔකිත් එක්ක කරපු නැති මගුලක් නෑ යකෝ. යකෝ උන්ගේ අම්මා ගෙදර නැති වෙනකොට මං තමයි තනි රැක්කේ. යකෝ මමත් නැතකන් තනි තමයි රැක්කේ. තොපි මරා ගන්න තරම් කවුද කියපල්ලකෝ ඒ කෙල්ල? ඇයි අයියේ ගිය මාසේ රටේ ඉඳලා ආවේ මියාසි. සාර්ථක ලෙස බාධකයේ පසු කර අපි කැපුණා. අපේ මල්ලි මම ඕකෙත් එක්ක පන්සල් විතරයි බං ගියේ. අපේ මල්ලි දැන් නැගිටින්නකෝ. අපි දැන් යම්. හවසට රාකෝප්පයක් බොනින් ගමන් අපි ඕක කතා කරමු. නැගිටින්න අපේ මල්ලි නැගිටින්න එන්න යා.